පොල්ගස් කීපයක් එකතන හිටවලා එතන හෙවන ලැබෙන තැනක් තියෙනවා වෙල්යායක් මැද්දේ. ඒ වෙල්යාය මැද්දේ එතන තමයි කට්ටිය තේ බොන්නේ, එතන තමයි බත් කන්නේ, ඇඹුල කනවා කියලා අපි කියන්නේ. ඒ වගේම ගිමන් හරින්නේ, වතුර ටික බොන්න වතුර බෝතලේ තියලා තියන්නේ, කලගෙඩිය ඒක වතුර ගිනියන කලගෙඩිය අතලේ කියලා කියන්නේ කමත් භාෂාවේ. මෙන්න මේ දේවල් අඩුම කුඩුම සේරම දේවල් තියන්න පුළුවන් තැනක් තමයි මෙන්න මේ පොල්ගස් කීපයක් හැදිලා තියෙන අපි කියන්නේ පොල් රුප්පාව කියලා. ඒ වගේම අපේ පැරණුන් තමන්ගේ පුංචි දරුවෝ අරන් ඇවිල්ලා තොටිල්ලා බැදලා ඒ වගේ තියලා තමයි කුඹුරු වැඩ කරේ. ගොයන් කපන්න ගියේ. අන්න ඒ හැම දෙයකම බලපාන තමයි පොල් රුප්පාව කියලා කියන්නේ. පොල් රුප්පාව හැදෙන්නේ වෙල්යායේ තියෙන ගොඩැල්ලක එක ළඟ පොල් පැල කීපයක්. පොල් පැල 3කට එහා ගියපු පොල් පැල ප්‍රමාණයක් හිටවනවා. ඒ පොල් පැල මුලින් එක ළඟ වුණාට උඩට ගියපම අතු බෙදලා ඈත් වෙලා කඳ බේරිලා ගියහපුවාම වටේටම පොල් ගස් ටික වට වෙනවා. ඒ එක්කම මැද හෙවණක් ලැබෙනවා. අන්නේ හෙවණ ලැබෙන කොටස තමයි පොල් රුප්පාව කියලා කියන්නේ. මේ පණවිඩය හැමෝටම ෂෙයා කරන්න දන්නේ නැති අයට දැනගන්න.